ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා වෙන්ද වගේම ගොඩක් ආදරෙන් අපේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද ඇවිල්ලා මැයි මාසේ 16 වෙනි සෙනසුරාදා. දැන් ඉතින් මේ හොඳටම ගොඩක්ම නෙවෙයි ඉතින් හවස් වරුව හැබැයි හොඳේ 3:40 විතර ඇති දැන් වෙලාව. මම අද වැඩට ගිහිල්ලා ෂෝට්ලි ඕෆ් වුණා. ඒ කියන්නේ එකමාරට ඕෆ් වෙලා මගේ යාළුවත් ඕෆ් වුණා. ඉතින් දෙන්නත් එක්ක තමයි ආවේ. මම වෙන්දට යත් එක්ක එනකොට මැදගම ටවුන් එකෙත් බහිනවා. ඉතින් තමයි මම බස් එක ගන්නෙ. හැබැයි අද මට උවමනාවක් තිබුණා පාපිස් නගන්න. ඉතින් එයාලගේ ගෙදරට යන හන්දිය තියෙනවනේ. එතන ඉඳන් සාමාන්‍යයෙන් වහංගු 2-3ක් උඩින් තියෙනවා පාපිස්නා විකුණන තැන් දෙකක් එකම තැන. ඉතින් ගෙවල් දෙකකින් කඩ දෙකක විකුණනවා. ඉතින් මම එතනින් තමයි ගොඩ දුරට රෙදි පාපිස් නගන්න එතන හොඳයි. ගානක් සාධාරණයි. ඊට පස්සේ මම ඉතින් එයත් එක්ක එතනටම ආවැවිල්ල පාපිස්නත් අරගෙන එයාලගේ හන්දි ගවදී මට කොහොමද බස් එකක් සෙට් වුණා. මම හියගෙන බස් එකක්. ඒකේ බිබිලට ආවා. බිබිලට ආපු ගමම නුනුගල බස් එක ස්ටාර්ට් එකේ තිබ්බ. ඉතින් කොහොම හරි ඉක්මනට මේ නිසා මට අද ගෙදරට එන්න පුළුවන් වුණා. 1:00යි 2:00යි 3:00යි කාල 3:20 වගේ වෙනකොට මම ආවා ස්ටෑන්ඩ් එකට. අපි කියන ලුණුගලට ආවා. ඉතින් මහත්තයා ඇවිල්ලා හිටියට සියත් එක්ක ආවා. ඇවිල්ලා ඉවර වෙලා දැන් මම වොෂ් එකක්වත් තාම දැම්මේ නැහැ. මොකද මට වැඩ වැඩි දවසක්. වැඩි හවස් වරුවක්. තාම මම කාලත් නැහැ. දැන් කන්න ඕනි. මොකද ෂෝට්ලි එන නිසා මම අද බත් අරගෙන ගියේ නැහැ. උදේට පොල් සම්බලයක් හදලා බත් අරගෙන ගියා උදේට කන්න. දවල්ට අරගෙන ගියේ නැහැ. අද බර්ත්ඩේ පාටි තිබ්බා. ඉතින් ඒකෙනුත් තේ බීපු නිසා දවල්ට කන්න නැතුව තමයි ගෙදර ආවේ. දැන් කාලා තියෙනවා එක දිගට non stop වැඩ ටිකක් කරන්න. ඒ ටික කරන්න. මොකද හෙට කරන්න තියෙන ඒ වගේම කොටසක්. මොකද හෙට මට වෙන්නේ නෑ. මහත්තයා පොකුණ අල්ලගෙන. මේ හෙට මට මේ කරන්න වෙන්නේ නැහැ. මොකද මහත්තයාගේ අක්කලා දෙන්නෙක් හෙට එනවා අවුරුද්දට. තාම අපි අවුරුදු නෑකම්. තව අපිට යන්නත් තව යන්න ගොඩක් තැන් තියෙනවා. ඉතින් ඒව යන්නත් ඕනේ. මේ මාසේ අර 20 ගණන් වල තියෙන නිවාඩුවත් එක්ක අල්ලලා තමයි අපි හිතන් ඉන්නේ ඒ පැතිවල ඇවිදින්න. ඉතින් ඒකල හෙට එනවා මෙහෙ. ඒ නිසා මට අර හෙට කරන වැඩ ටික තියෙනවා. ඊට දවසේ මගේ ඉතින් ඒවෙන් ගොඩක් දේවල් අද කරගන්න ඕනේ. ඒ කියන්නේ පාපිස් නමාරු කරන්න ඕනි. ඒ ටික සෝදලා දාන්න ඕනි සතිය ටික. ඊට පස්සේ මොක් කරන්න ඕනි. බාත්රූම් ටොයිලට් සෝද ගන්න ඕනි. ඒ ටික දැන් අද ඉවර කරන්න කියලා හිතේ මට. ඒකට මට හෙට හරිම ලේසි. කියන්නේ වැඩි වෙලාවක් යන වැඩ. ඊට පස්සේ චුට්ටක් ගිය සතිය ඉරිද්දා හොඳටම වැස්සා. උදේට මම පොළට ගිහිල්ලා එන ටයිම් එක විතරයි පෑයේ. ඉතින් ඒ නිසා උඩ මේ පොඩ්ඩක් පල් ටිකක් වැඩි. ඒ ටික කපන්න ඕන. ඒ ටික නම් කපන්න පුළුවන් ඉදන. හැබැයි එතනත් අර පුවක් අතු හිම වැටිලා ඒ ටික අස් කරන්න තියෙනවා. ඒ ටිකත් අස් කරලා දාලා මේ වැඩ ටික තමයි කරන්න තියෙන්නේ මට. ඉතින් දැන් කාලා වැඩ පටන් ගමු අපි. පොකුනේ වැඩක් කරන්න ලෑස්ති. ඊයේද මේ තියෙන අලුත්ම තත්ත්වේ පොකුනේ ඉන්න මම පෙන්නන්න. මේ තියෙන්නේ පොකුනේ තත්ත්වේ. පොකුනේ දැන් හොඳටම වතුර තියෙනවා. මොකද මේ ඕන් අර ඔය ආතන අඩේ තියුවානේ අර ඇතන තිබුණාර මඩ මේව ගත්තී ඒක කකුල් ටික හොඳට පේන කකුල් ටික කපපු මේ කරපිංච ගහේ දළු ඇවිල්ලා. ඒක වේල මේ නෝරන් ගුරුවන් ඇරගෙන කල්ලා ගන්න ඕනේ නැත්තම් මාළු ටික ඉන්නවා. මාළු ටික නම් ඉන්නවා. ඔන්න බලන්න. කහපාට මාළු නම් දැන් ලොකුයි. ලොකු දෙයක් නැහැ නම් අයි මඤ්ඤොක් කරයි තිබ්බටුයි දෙක එකට දාලා මැල්ලුමක් හදලා තමයි තියෙන්නේ දවල්ට අද. මොකොමත් අද සෙනසුරාදා දවසේනේ අපිට එළවලු ඉවර වෙලා තිබ්බේ. මම කිව්වා මම අද පොල් සම්බල් හැදුවේ කියලා. ඉතින් පරිප්පු කිරට හදලා මේ සොයා මිටියකට තිර දාන්නම් කියලා මම ඉස්සෙල්ලාම හිතුවේ. ඊට පස්සේ ආයෙ මට හිතුණා මම අද ෂෝට් ලිව්වේ ඉන්නෙත් දවස් අර එක දිගට දවස් 5-6ක් උදේම නැගිටලා වැඩට ගියාම එනකොට රෑ වෙනවා. පහුගිය දවස්වල බස් එක නැතුව 8:00 වුණා ගෙදර එනකොට.
මේවත් එක්ක ඒකට හරි මහන්සියක් දෙන්න 6 වෙනි දවසේ. ඉතින් අද ඇත්තටම අද 6 වෙනි දවසේ මේ සතියේ. ඒ නිසා මම හිතුවා බෑම උයන්න කියලා. ආයෙ මට මතක් වුණා අපි ගිරට රොටි කෑවේ. ඉතින් ඒකත් එක්ක දැන් අද උදේ ගිහින් ඉවරලා කැන්ටින් එකේ බත් හිම තිබුණේ නැති වුණොත් හදිස්සියේවත් යන වෙලාවට ඒත් මොනවා හරි කන්න වෙන තෝසේ හරි ඉන්දියාප් පරිපුර බත් නැහැ. දැන් දවල්ටත් අරන් ගියේ නැති අරන් යන සැරිකුට කොහොමවත් යන්නේ ෂෝට්ලි වෙන හින්දා. එතකොට මේ වෙලාව වෙනකන් කෑම නැති වෙනවා. ඒ නිසා මම හිතුවා නෑ කියලා ආයෙ මම නැගිටින 4:11 වෙලාව සික්මන්ට වල් සම්බලයක් හදාගෙන බත් එකක් හදාගෙන අරගෙන ගියා. ඉතින් දැන් මම මේ ගෙදර ඇවිල්ලා කන ගමන් මම වලට පෙන්නන්නම්. මම ඊට පස්සේ ඉතින් ඒ මඤ්ඤොක්කල මැල්ලුම්කට ලුණු කෑල්ලක් කපා ගත්තා. මම ඔන්න ඔහොමයි. ලුණු කෑල්ලකුත් කපාගෙන දැන් ඉතින් මඤ්ඤොක්කලත් එක්ක හොඳට බටියක් කනවා. උදේ ඔය උබත් ඔය කැට කැට වගේ තියෙන ඒ නිසා දැන් රැයට මොනවා හරි හදාන්න ඕන. බත් ඉවරයි. අනිත් දේ තමයි මගේ WhatsApp channel එකේ link එක description එකේ දාලා තියෙන්නේ. වීඩියෝ හැම එකේම තියෙනවා. ඒක join වෙන්න. මොකද මම පුංචි දේවල් ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා. දැන් ඔය මෙහෙම හිතන්නකෝ මම මේසෙට දාන මේ ටේබල් ක්ලොත් එක උතර බෙඩ් ෂීට් එහෙම ඔය අදාළ පාටවල් වලින් හදනවනේ මාසෙට. අන්න ඒව ගැන එහෙම. ඒ නිසා විශේෂයෙන්ම කාන්තාවන්ට ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගිහිල්ලා එකට මේ ජොයින් වෙන්න ඉස්සරහදී වැදගත් දේවල් මම ඒකට දාන්නවා ආරට. මම කාලා ඉවර වෙලා කතා කරමු. මෙන්න මේ ගැජමැටික් එක තමයි හැදුවේ. එකම මෝටරයෙන් අර උඩින් වතුර ගලන් එද්දිම තව කෑල්ලක් යටට බට කෑල්ලක් ගහලා පොඩ්ඩක් නිකන් අර වතුර විදෙන්න තමයි මේ හැදුවේ. ඉතින් ඒකත් අමුතු ලස්සනක් තියෙනවා. මම ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරලා මිම්මට කියවුවා. ඊට පස්සේ ඉතින් එතන වැඩ ඉවරුනට පස්සේ දෙන්නත් එක උඩට ආවා. උඩට ඇවිල්ලා අර පහුගිය දවස්වල දිගට වැස්සනේ. වැස්සත් එක්කම ආපහු මේ තනකොළ මේ ඉවල තිබුණ නිසා ඒවා ටික සුද්ධ කරා. ටිකක් කොහොමද සතියක් කැපුවොත් තමයි හොඳට නඩත්තුව එක විදිහටම අර තියාගෙන අරන් යන්න පුළුවන් වෙන්නේ තනකොළ ටික. ඉතින් ඒ නිසා දෙන්නත් එක්ක ඔය සුද්ධ කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම දැන් හරිම ආසාවෙන් කරන වැඩක් තමයි මේක. මොකද අර වෙන්දට මේ තනකොළ කපන්නේ අර පිටේ එල්ලගෙන ලොකු මැෂින් එකේ ඉන්නේ පෙට්‍රල් දාලා මේව කරන. ඉතින් දැන් මම ඔය මේ charge කරන එකෙන් තමයි
කපන්නේ. මම හරි ආසාවෙන් මේ වැඩේ කරා. ඊට පස්සේ ඉතින් ඔක්කොම ටික අතු ගෑවා. හැබැයි මට කොටසයි කපා ගන්න පුළුවන් උනේ. ওই ටිකත් අතු ගාලා දාලා ඉවර වෙලා චුට්ටක් විතර හිටියා. ඉඳලා චුට්ටක් ලස්සනත් බැලුවා. ඉස්සරහ කෑල්ල ටිකට හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි ඉතින්. දැන් වෙලාව හරියටම 5යි කාලයි. දැන් ඇති කියලා හිතන වැඩ කරා. මහන්සි පැයකට වැඩි අපි වැඩ කරා. උඩ කෑල්ල ඔක්කොම ටික සුද්ධ කරලා දාලා ඒ ටික මේ අර වල් කපන මැෂින් එකේ එක මෝටර චාර්ජරයට ගහලා තියෙන අනිත් එක චාර්ජරයට ගහන්න බැරි වෙලා ඒ නිසා එකකින් පුළුවන් ප්‍රමාණය විතරයි කැපුවේ. ඇහෙනවත් දන්නේ නැහැ. පිරිත් දාලා තියෙන මම හිතන්නේ ඇහෙනව ඇති කියලා ඔයාලට. ඊට පස්සේ ඒ ටික කැපුවා. කපලා ඒ ටිකත් අතුවාගෙන ඇවිල්ලා මේ පහළ කොටසත් අතු ගාලා ඒ ටික ටිකක් අස් කරලා දාගත්තා. අද වැස්සක් නැහැනේ. ඊට පස්සේ අනාරය නම් අන්න පේනවද? එයා නාලා මං වැඩ කරද්දී එයා ඒ ටික ඉවර කළා නාලා අපිට හම්බුණ ජමන අරංගෙඩි 4ක් විතර ඒක සුද්ධ කරනවා. බලමු ඒක ඇඹුල් නැහැයිලු මේ පැන්ඩසයි කියලා කිව්වා. බලමු කොහොමද කියලා. දැන් ඊට පස්සේ අපි දෙන්න යනවා. තව මට වැඩ තියෙනවා. මම මොකක් කරන්න ඕන පාපිස්නස් හොදන්න ඕන කියලා. ඒ ටික කරන්නේ කොහොමද මම වොෂ් එකක් දාගන්න බලාගෙන. අපි දැන් යනවා සච්චි මල්ලා දිහට පොඩ්ඩක් ගිහිල්ලා එන්න. හේතු දැන් අපිට හෙට යන්න වෙන්නේ නැහැ. හෙට දැන් අක්කලා ඇවිල්ලා යනකොට දවල් එනවා. අපි පොළට යන්න ඕන. ඇඹුල්ද? තියාගන්න මං එන්න. දෙන්න. මේ පොළට ගිහිල්ලා එන්න ඕන. ඊට පස්සේ ලබන සතියෙම එක දිගට වැඩ. මං කියන්නේ කළු සතියක් කියලා. මොකද කළු පාට කැලෙන්ඩරේ කළු පාට මේ දින ටිකනේ තියෙන රතු පාටේ වඩුයි. ඊළඟ සතියේ රතු සතියක් එනවා. මේ ඉතින් ඒ නිසා කළු සතියක් එක දිගටම තියෙන. එතන නයිට් එකක් වැටෙනවා. ඉතින් එතකොට දවස් 5ක් විතර යන්න එන්න ඕන. ඒව මේවත් එක්ක ගන්න මම මැෂින් එක. මේ ඒව මේවත් එක්ක යන් මේ වැඩත් එක හිට යන්න වෙන්නේ නැහැ. ඉතින් ඒලවලු හිම කපා ගන්නත් ඕන. දැන් අපි දෙන්න යනවා සච්චි මල්ල දිහා. ඒ නිසා ගිහිල්ලා නැත්තම් ඔය නැන්දයි මමයි දෙන්න බලාගෙන ඉන්නවා. ආවේ නෑනේ මේ සතියේ කියලා බලාගෙන ඉන්නවා ඒ දෙන්න අපි දෙන්න එනකන්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් එහෙත් ගිහිල්ලා ඉන්න තමයි දැන් ලෑස්ති අපි දෙන්න. ඇඹුල් නෑ. මෙයා මේ නානකොට දත් බඳිනවනේ. එතකොට බෑ. එතකොට ඇඹුල්නේ කොහොමද? ඒකයි වෙලා තියෙන්නේ. නැත්නම් ඇඹුල් නෑ අනේ. අන්න මාර බහයි. බාට දෙක අතෙන් ගන්නවා. මොකද වැලිනේ නැත්තම් වැරැන්ඩ එකයි වැලි ගෑවෙනවා. දැන් සත්යෙන් අරගෙන මෙතනට ඇවිල්ලා දාගන්නවා. ඉන්න. ගෙඩියක් ගන්න තිබ්බා. තාත්තා? නෑ කමන්න ලස්සනයි. පල්ලම් බහිනවා මගේ ඇඳුමෙත් එක්ක මේවා මේ නාරං වල පැණි. අර මෙයාට ඇඹුල් කොණ්ඩේ පීරුවෙත් නෑ මම. ඔය ආවා. කොහොම හරි සචි මලිලා දිහා ඉඳන් එනකොට 6:00මාරත් පහු වෙලා ඒ ඇවිල්ලා රැට කන්න යුවා. උයලා එහෙම ඉවර වෙලා තමයි වැඩ පටන් ගත්තේ. ඉතින්
පොඩ්ඩක් ඔය මකුන්දැල් ටික පිහදලා දාලා ඊළඟට බිත්ති පිහදලා ඔය ටික කරා. ඒ ටික කරලා තමයි ඊට පස්සේ පුටු හිම පිහදාන්න ගත්තේ. මොකද නැත්තම් ආපහු මකුන්දැල් ඔක්කොම වැටෙනවානේ පුටු වලට. එතකොට ඔය කෑම මේසේ මේවට වැටෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම කරේ උඩ සිවිලිමේ මකුන්දැල් තිබ්බ ඒවා චුට්ටක් කඩලා ඊට පස්සේ හොඳට බිත්ති ටික පිහදාම. බිත්ති ටික පිහදලා දාලා තමයි එකින් එක පුටු ටික පිහදලා පුටු ටික ඇදලා ඉතින් ඔය ඒ ටික කරේ. ඒ ටික කරාම ඉතින් ඇත්තටම මේ ඒ ටික කරලා මොප් කරාම අමුතු නිවි හැනිලි ගතියක් හිතට එනවා. මොකද එතකොට මේ ඊළඟ දවසේ මාරම මේ සතුටක්. ඇත්තම කතාව කිව්වොත් හරිම මහන්සි ඇත්තටම. මොකද උදේ 5 ගානට ගිහිල්ලා ඊට පස්සේ හවස ඇවිල්ලා ආයේ මේව ටික කරනවා කියන්නේ මාරම මහන්සි. ඒ වුණාට සෙනසුරාදා දවසට මේ ටික කරගන්නවා කියන්නේ ඉරිදා දවසට මාර හිතට සනීපයක්. ඒක මොන්න ඉස්සලාම දැනුනේ මේ දවසේ මම හිතපු දෙයක් තමයි සෙනසුරාදාට කොහොම හරි අමාරුවෙන් මේ වැඩ ටික කරගත්තොත් ඉරිදට උදේට මාරම සැනසිලිදායකයි කියලා. ඉතින් එතකොට ඉරිදට තියෙන්නේ පොළට යන එකනේ. පොළට ගිහිල්ලා ඇවිල්ලා එළවලු ටික කපලා ටික කරාම මේ වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉතින් කොහොම හරි මේ වැඩ ටික ඔය විදිහට කරන්න ගත්තා. එකම දෙයක් කරන්න බැරි වුණා. මොකද টয়ලට් එකයි බාත්රූම් එකයි සෝදන්න බැරි වුණා. මොකද මේ ගොඩක් රෑ වුණා මම මේ වැඩ ටික ඉවර කරනකොට. ඒ ටික ඊළඟ දවසට තුරු කරලා ඉතින් වැඩ ටික ඔක්කොම කරගත්තා ඉතින්. මේ යන්නේ ඉතින් අවසාන අදියර. දැන් මම ග්ලව්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා. රබර් ග්ලව්ස් අරගෙන තියෙන මොප් කරද්දී දාන්න. එතකොට විශේෂයෙන්ම දැන් මේ පාපිස්නා හිම හොදද්දී දාන්න කලින් මම දැම්මේ නෑ. දැන් දාලා තියෙන්නේ. හැබැයි මට තව දෙයක් දැනුණා ඒක දාන්න ගත්තට පස්සේ නියපොතු ටික හොඳට පරිස්සම් වෙනවා කියලා. ඉතින් ඇත්තට මේ කතාව මේ මං කියන්නේ මොකද නැත්නම් නියපොතු කැඩෙනවා. ග්ලව්ස් දැම්මට පස්සේ නියපොතු පරිස්සම්. ඉතින් ඔන්න විදිහට ඔක්කොම ටික සෝදලා කරලා වැලටත් දැම්මා. හේතුව එතකොට ගානට වතුර බහිනවනේ ඊළඟ දවසේ හොඳට වේල ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට හොඳට මේ පාපිස්න ටික ඔක්කොම ඊට පස්සේ තව තිබුණා පොඩි පොඩි කැලි වගේ අපෝ ඒව මේවා පිහින. ඉතින් ඔක්කොම සෝදලා මෙන්න මේ විදිහට වැලට දාගත්තා. ඉතින් ඔන්න විදිහට තමයි සෙනසුරාදා රෑ වෙනකන් ගෙවුනේ හවසේ ඉඳන්. හරිම මහන්සි තමයි. ඒත් ඉතින් ඊළඟ දවසේ මාරම සතුටුයි. ඉරිදා උදේ ඉඳන් මොනවද කරේ කියලා ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම බලමු. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වගේම ගොඩක් ආදරේ ඉක්මනින් එනකම් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. තෙරුවන් සරණයි හැමෝටම.